මේ වෙනකොටත් ලෝකයේ පුරාම නොසන්සුන්කාරී තත්ත්වයක් තියෙද්දි තමයි උතුරු කොරියාව තවත් බලවත් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලලා තියෙන්නේ. දැන් හැමෝම මේ ගැන කතා වෙන්නේ ඇයි දන්නවද? මොකද විශ්වාස කරන විදියට මේ මිසයිලියට පුළුවන් න්‍යෂ්ටික බෝම්බයක්. ඒ කියන්නේ මහා විනාශයක් කරන්න පුරාන් පරමාණු බෝම්බයක් අරගෙන යන්න. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට එයාලගේ ළඟම ඉන්න අසල්වැසියෝ ඒ කියෝවේ ජපානයයි දකුණු කොරියාවයි දැන් ඉන්නේ හරිම සීරුවෙන්. එයාලා මේ හැමදේම දිහා ඇහැ ගහගෙන ඉන්නේ. හරි. එහෙනම් මේ භයානක තාක්ෂණය වැඩ කරන්නේ කොහොමද කියලා තීරුම් ගන්න එක කුඩාක් වටගත්. අපි බලමු මොකද්ද මේ කියන න්‍යෂ්ටික සූත්‍රය කියලා. න්‍යෂ්ටික මිසයිලයක් කියන්නේ හරිම සරලව කිව්වොත් දේවල් දෙකක එකතුවක්. එකක් තමයි ගොඩක් දුර යන්න පුළුවන් මිසයිලයක්. අනිත් එක තමයි ඒක ඇතුලේ තියෙන මහා විනාශයක් කරන්න පුළුවන් න්‍යෂ්ටික බෝම්බය. මේක වැඩ කරන විදිහ පියවර 3කින් හිතන්න පුළුවන්. මුලින්ම මිසයිලය දියත් කරනවා. ඊට පස්සේ ඒක වායුගෝලය හරහා කිලෝමීටර් 10 ගාණක් දුර ගිහින් ඉලක්කයේ තියෙන රටට ළඟා වෙනවා. අන්තිමටම ඉලක්කයට ආවට පස්සේ අර ඇතුලේ තියෙන න්‍යෂ්ටික බෝම්බය පුපුරවා හරිනවා. හැබැයි මේකේ ඇත්තම භයානකකම තියෙන්නේ මේකින් කරන්න පුළුවන් අති දැවන්ත විනාශයයි. අපි හැමෝම දන්න සිදුවීමක් තියෙන 1945 හිරෝෂිමාවට දාපු පරමාණු බෝම්බය. බලන්න එකම එක බෝම්බයකින් මුළු නගරයක්ම විනාශ වෙලා ගියා. ඇත්තටම න්‍යෂ්ටික ප්‍රහාරයක් කොච්චර දරුණුද කියලා අපිට තියෙන හොඳම උදාහරණය ඒක තමයි. හැබැයි අපිටම හිතන්නත් බය හිතෙන කාරණේ තමයි අද තියෙන නවීන න්‍යෂ්ටිකවි අර හිරෝෂිමා බෝම්බෙට වඩා සැරෙන් සැරේ බලවත් වීම. හිතාගන්න පුරුවන්ද අද තියෙන එකම එක න්‍යෂ්ටික මිසයිලයකට පුළුවන් හිරෝෂිමාවට දාපු බෝම්බෙ වගේ 10 ගුණයක් විතරක් නෙවෙයි 50 ගුණයක් දක්වා බලවත් වෙන්න. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ එක නගරයක් නෙවෙයි සම්පූර්ණ කලාපයක්ම පොළොවටම සමතලා කරලා දාන්න පුළුවන් කියන එක. මේ මිසයිල් වල බලය විතරක් නෙවෙයි හැමෝම බය කරලා තියෙන්නේ ඒක ගමන් කරන දුරත් ඒ වගේමයි. ඒක තමයි අපි කිලෝමීටර් 10000 තර්ජනීය කියලා කියන්නේ. උතුරු කොරියාව හදපු හ්වාසොන් 17 කියන මිසයිලය අයිති වෙන්නේ අන්තර මහද්වීපික බැලිස්ටික් මිසයිල් කියන කාණ්ඩයට. අපි කෙටියෙන් කියනවා ICBM කියලා. මේ මිසයිල් වලට කිලෝමීටර් 10000කටත් වඩා වැඩි ඇත්තටම හිතාගන්නත් බැරි තරම් දුරක් යන්න පුළුවන් කියලා තමයි විශ්වාස කරන්නේ. මේකේ තියෙන ලොකුම උපාය මාර්ගික වැදගත්කම මොකක්ද දන්නවද? ඒ තමයි ආසියාවේ ඉඳන් දියත් කරලා ඇමරිකාව වගේ මහද්වීපයක් එහා තියෙන රටකට උනත් පහර දෙන්න පුළුවන් වීම. හරි. එහෙනම් මෙහෙම ප්‍රහාරයක් එල්ල වුණොත් ඒකේ අවසාන ප්‍රතිඵලය මොන වගේ වෙයිද? න්‍යෂ්ටික ප්‍රහාරයක ප්‍රතිවිපාකය ඇත්තටම හිතාගන්න බැරි තරම් දරුණුයි. මුලින් මේනවා හැමදේම විනාශ කරන දැවන්ත පිපුරුම් රැල්ලක්. ඊට පස්සේ එනවා හැමදේම දවල අලු කරන අධික රස්නයක්. ඒ විතරක් නෙවෙයි හැමතැනම පැතිරෙන මාරාන්තික විකිරණ. ඒ වගේම කාලයක් තිස්සේ මිනිස්සුන්ට දුක් විඳින්න වෙන විනාශකාරී ලෙඩ රෝග. ඔන්න ඔය හේතු නිසා තමයි න්‍යෂ්ටිකාවි කියන්නේ මේ ලෝකේ තියෙන භයානකම ආයුධ ගණයට වැටෙන්නේ. ඉතින් මේ වගේ මහා විනාශයක් කරන්න පුළුවන් ආයුධ තියෙන ලෝකෙක සැබෑ ආරක්ෂාව කියන්නේ ඇත්තටම මොකක්ද? මේක ඇත්තටම අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක්.